Hi guys. Today I'm here to answer the questions you all asked me in my previous video. First of all, මම කියනවා මම visa කරන agent කෙනෙක්වත් ඒවට responsible person කෙනෙක්වත් නෙමෙයි. I'm just sharing my experience and මම දන්න දේවල්. ඔයාලමගෙන් ගොඩක් අහලා තිබ්බා මගේ කලින් වීඩියෝ එකට මම මොකද්ද කරන ඩිග්‍රී එක මම කොහෙද යුනිවර්සිටි යන්නේ මම කොහොමද ඉතාලියට ආවේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් මම ඒකට උත්තර දෙන්න තමයි ආවේ. මොකද ඒක ගොඩක් අයට හෙල්ප්ෆුල් කියලා මට හිතුණා. ඒ වගේම තමයි මම ආයි කියනවා මම කිසිම කියන්නේ මම දෙයක් ප්‍රොමෝට් කරනවවත් ඒ වගේ ඒජන්සි එකක් ප්‍රොමෝට් කරනවවත් නෙමෙයි මේ. බැචලර්ස් ඩිග්‍රී එකට ඉතාලියට එන්නේ කොහොමද ඒවට ඕනේ රික්වයර්මන්ට්ස් ක්වොලිෆිකේෂන්ස් ගැන තමයි මම කතා කරන්නේ. ඒ කියන්නේ අනිත් රට ඒ කියන්නේ ඕස්ට්‍රේලියා UK ඒවට එක කම්පෙයාර් කරලා බලද්දී ඉතාලියේ තියෙන කෝස් ෆී එක ඒවා හරිම අඩුයි. මොකද ඒවා බේස් වෙන්නේ ඔයාලට ලංකාවේ තියෙන ඒ කියන්නේ ඉතාලියන ඊසේ කියලා එකක් තියෙන ඩොකියුමන්ට් එකක් හදන. කියන්නේ අපේ වත්කම් පෙන්නනවා කියලා වත්කම් තියෙන ප්‍රමාණය ඒවා සල්ලි කියන්නේ සැලරිස් ඒවා අනුව තමයි ඔයාලගේ කෝස් ෆී එක හැදෙන්නේ. ඉතින් දැන් ඉතාලියට එනවා වැඩි ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ගේ හයර් ස්ටඩීස් කරගන්න. ඉතින් මම කතා කරන්නේ බැචලර්ස් ඩිග්‍රී එකට මොනවද ඕනේ රික්වයර්මන්ට්ස් ඇන්ඩ් ක්වොලිෆිකේෂන්ස් කියලා. තව දෙයක් කියන්න ඕනේ මම කියන ඒවා 100%ක් හරි නැති වෙන්නත් පුළුවන්. ඔයාලත් හොයලා බලන්න. ඔයාලා අහපු නිසා මම රිප්ලයි වීඩියෝ එකක් කරන්නේ. වලට මුලින්ම තියෙනවා ඔයාලා ලංකාවේ A levels කරලා තියෙන්න ඕනේ. ඒකට simple passes තියෙනවා. ඒ කියන්නේ 3 years තියෙන්න ඕනේ. ඒ වගේම තමයි 12 years school leaving certificate. ඒ කියන්නේ තමයි ඔයාලා IELTS කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ B2 level එකේ band score එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 5.5 to 6.5. ඒ කියන්නේ 6.5 වලින් above වුණොත් නම් ගොඩක් හොඳයි. 5 ඔයාලා කැමති යුනිවර්සිටි course එක සිලෙක්ට් කරගන්න. මම ඒක සිලෙක්ට් කරන්න පුළුවන් ලේසි වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. නෝට් එකක් දාගෙන ඉන්න. මම ඒක පොඩ්ඩක් ට්‍රයි කරලා මේ කියන්නේ ඇප්ලයි කරන යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහලා ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා ඇප්ලයි කරනවා. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා හින්දා ටීස් වල ප්‍රී එන්රෝල්මන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට ඒවා ඩෙඩ්ලයින්ස් වලට ඔයගොල්ලෝ ඒක මේ රෙජිස්ටර් වෙලා ඒවා කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊට පස්සේ අපි ඇප්ලයි කරාට පස්සේ යුනිවර්සිටි එකෙන් අපිට ඔෆර් ලෙටර් එකක් කියවනවා. ඒක ඔයගොල්ලෝගේ වීසා ප්‍රොසෙස් එකට ඒක ගොඩක් කියන්නේ ඒක මස්ට් එකක්. ඒක තියෙන්න ඕනේ ඔයගොල්ලෝ වීසා එක හදන්න. ඊට පස්සේ ඕනෙම ඩොකියුමන්ට්ස් තමයි පාස්පෝර්ට් එක obvious. ඔෆර් ලෙටර් එක යුනිවර්සිටි O level certificate A level ඊට පස්සේ මේවා ලීගලයිස් කරගන්න ලංකාවේ කියන්නේ එම්බසි එකෙන් කරනවා නම් roughly 4 months වත් යනවා. ඒක මම දන්නේ මම ඒවා ටික කරලා තියෙනවා. ඒ වගේම මට මගේ යාළුවෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ආපු අය කියලා තියෙන ඒවායින් බේස්ඩ් ඒවා දන්න නිසා තමයි මම කියන්නේ. ඊට අමතරව චිමියා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක කොස්ට් එක ටිකක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය කොස්ට් එක වැඩි. ඒක ඔයාලා හොයලා බලන්න. ඒක 2 to 4 weeks ඇතුළත ඔයාලට ඒ ඩොකියුමන්ට් එක ගන්න පුළුවන්. ඒවා වෙරිෆයි කරලා IELTS health insurance ඒවා නම් ඒවා මට හරියටම කියන්න දන්නේ නැහැ. උනේ CV එකක් සමහර යුනිවර්සිටිස් වල ඉල්ලනවා. ඒවා CAP එකක් ඊට පස්සේ මේවා ඔක්කොම ලීගලයිස් කරන්න ඕනේ චිමියා කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඒක ඔයාලට මේ වීඩියෝ එකේ ඇටච් කරන්නම්. පස්සේ මේ යුනිවර්සිටිස් හරිම කම්පිටිටිව්. හරිද? එතකොට මේවට තියෙනවා එන්ට්‍රන්ස් එක්සෑම් එකක් කියලා. ගිය අවුරුද්දේ නම් තිබ්බේ TOEIC කියලා එක්සෑම් එකක්. ඒකත් මම ඔයාලට ඒ කියන්නේ ඒවා රෙජිස්ටර් වෙන හැටි ඒවා මම ඔයාලට ඇටච් කරන්න කොහොමද කරන්න කියලා. ඔයාලට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ විදිහටම කරන්න ඕනි කියලා දෙයක් නැහැ. මම කියන්නේ මම දන්න දේවල් මම ආයිත් කියනවා ඒක. TOEIC එක දැන් මේ අවුරුද්දේ නම් තියෙන්නේ SENS කියලා එක්සෑම් එකක්. SENS එක්සෑම් එක මම කරලා නැති හින්දා මම ඒක ගැන දන්නේ නැහැ හරියට. ඒ වුණාට ඒකේ සිලබස් එක තමයි mathematics තියෙනවා. තව reasoning and text and data කියලා තියෙනවා. reasoning on text and data. තව biology, chemistry and physics තියෙනවා. මේවා ඔක්කොම ප්‍රශ්න 55ක් තියෙනවා. වෙබ්සයිට් එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් සමහර සාම්පල් පේපර්ස් එහෙමත් තියෙනවා. මිනිමම් ගන්න ඕනේ ඒවත් තියෙනවා. ආයි වගේම තමයි දැන් මේ TOEIC එක කරද්දී ඔයාගෙන් අපි හිතමු ඔයගොල්ලෝ වැරදි මේ ආන්සර් එකක් සිලෙක්ට් කරනවා කියලා. එතකොට ඒකට අපිට ලකුණු අඩු වෙනවා. 0යි කියලා නෙමෙයි ගන්නේ. ලකුණු අඩු වෙනවා 0.25.
ඒම කවුරු හරි මෙඩිසින් යන්න කැමති නම් ඒකටත් තියෙනවා යුනිවර්සිටි එකේම ඔයාලා මෙඩිසින් කරනවා නම් ඒකට ප්‍රී එන්රෝල් වෙන්න ඕනේ ඩෙෆිනිට්ලි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් යුනිවර්සිටි එකේ ඒකෙත් තියෙන අයිමැට් කියලා එක්සෑම හැබැයි ලංකාවේ අයිමැට් කරන්න බෑ ඔයගොල්ලෝ ඉන්දියාව වලට හරි ඩුබයි වලට හරි ගිහිල්ලා තමයි කරන්න ඕනේ අයිමැට් එක්සෑම් එක කරනවා එතකොට ඒකේ දැනුව ඒ කියන්නේ නැෂනල් ඒ කියන්නේ නැෂනලි ඒ කියන්නේ සිලෙක්ෂන් එකක් තියෙනවා ලකුණු ඒ කියන්නේ වැඩි පිළිවෙලට එහෙම තමයි යුනිවර්සිටිස් වලට ගන්න එක ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා ඒවා ඔයගොල්ලෝ හොයලා බලන්න කියන්නේ ඒ කියන්නේ වීසා කරන ඒගොල්ලෝ ඔක්කොමලා ඒවා දන්නවා මම කියන්නේ ඔයගොල්ලෝ ඒවා හොයලා බලලා මම කියනවාට නෙමෙයි ඒවා හොයලා බලලා ඒවා කරන්න පස්සේ cost fee ඊට පස්සේ accommodation ඒවා කතා කළොත් අපිට ඒකට ස්කෝලර්ෂිප්ස් ඒ කියන්නේ 100% ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයගොල්ලෝ එන්න කලින් EDISU කියලා එකක් තියෙනවා ඒකෙන් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ ඒ කියන්නේ සමහරවිට යුරෝ 8000ක් ඒ වගේ 11000ක් එහෙම හම්බෙන ඔයගොල්ලන්ගේ ටියුෂන් ෆී එකක් කවර් කරගෙන ඔයාලට accommodation ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් අපිට ඇප්ලයි කරාම යුනිවර්සිටි accommodations හම්බෙනවා ඒ කියන්නේ මීල් එකක් හම්බෙනවා දැන් මගේ යුනිවර්සිටි එකේ නම් දවසට එක මීල් එකක් හම්බෙනවා එහෙම ඇප්ලයි කරලා තිබ්බනම් ස්කෝලර්ෂිප්ස් වලට ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් ඒවා හම්බෙනවා හම්බෙච්ච යාළුවෝ මටත් ඉන්නවා ඒගොල්ලෝ ඒවා හම්බෙලා රෙකමෙන්ඩේෂන් එහෙම ඒවා තියෙනවා එතකොට කියන්නේ පොඩි ගාණ අවුරුද්දටම යුරෝ 400ක් ඒ කියන්නේ කන්වර්ට් කරලා බලන්න ඔයාලා කීයද කියලා ඒ වගේ පොඩි ගාණක් තමයි කොස් ෆී එක විදිහට එන්නේ ඒ කියන්නේ ඔයාලගේ වත්කම් වැඩි නම් ඊට වඩා වැඩි වෙනවා එහෙම තමයි ස්කෝලර්ෂිප්ස් හම්බෙන ඔයාලට තියෙන සෙට්ස් ඒවා ඔක්කොම කැල්කියුලේට් කරලා ඒක තමයි මට ඔයාලට කියන්න ඕනේ ඒ වගේම තමයි ඩොකියුමන්ට්ස් ලීගලයිස් කරන්න ඕනේ චිමයා කියන්නේ CIMEA හරි DOV හරි දාලා ඒවට යනවා කොස්ට් එක 300ක් ඉඳන් 500 කියන්නේ යුරෝ ඒ ගාණ යනවා ගොඩක්ම කියන්නේ ඉක්මනට කරගන්න පුළුවන් චිමයා වෙබ්සයිට් එකට දාලා එහෙම කරා ඊට පස්සේ ප්‍රී එන්රෝල්මන්ට් එක ඩෙෆිනිට්ලි ඒක කරන්න ඕනේ හරි මේක තමයි මම ඔයාලට අර කිව්වේ ඔෆිෂියල් යුනිවර්සිටි අර කියන්නේ යුනිවර්සිටිස් හොයාගන්න පුළුවන් ඔෆිෂියල් වෙබ්සයිට් එක මේකෙන් තමයි ඔයාලට ප්‍රී රෙජිස්ටර් වෙන්නත් පුළුවන් ඒක දැම්ම ඒ කියන්නේ තාම 26 27 ඇකඩමික් ඉයර් එකට දාලා නැති හින්දා ඒක දැන් බලන්න බෑ මම දන්නේ බලන්න පුළුවන් කියලා ඇත්තටම දැන් මෙහෙම මෙඩිසින් කියලා සර්ච් කරලා අපිට මෙතන ෆිල්ටර් කරන්න පුළුවන් මතක ඇතුව යුනිවර්සිටි කියන එක ෆිල්ටර් කරන්න මම ටිකක් හයියෙන් කියනවා නැත්නම් වීඩියෝ එකත් එක්ක ටැලි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන ෆස්ට් ලෙවල් ඒ කියන්නේ සිංගල් කෝසස් ඒවා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි ඕපන් එන්ට්‍රි ටෙස්ට් ප්‍රෝග්‍රෑම් කියන්නේ ඕපන් කියන්නේ එන්ට්‍රන්ස් එක්සෑම් නැති ඒවා තියෙනවා ඕපන් කියන්නේ ටෙස්ට් එකක් තියලා ගන්න ඒවත් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රෝග්‍රෑම් කියන්නේ මුළු ඒ කියන්නේ කරන හැමෝගෙම ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ කියන්නේ අනිත් රටවල් වලත් කරන අයත් එක්ක එහෙම කම්පෙයාර් කරලා එහෙම ගන්න එක තමයි. දැන් අපි ඔයගොල්ලෝ මේක් ෂුවර් කරන්න හැම වෙලෙම ඉංග්‍රීසි කියලා තියෙනවද කියලා. English/Italian කියලා තිබ්බොත් ඒක ගන්න යන්න එපා. මොකද ඒකේ ගොඩක්ම කරන්නේ ඉතාලි භාෂාවෙන් ඒ කියන්නේ ලැන්ග්වේජ් එකෙන්. එතකොට ඒක පොඩක් ලැන්ග්වේජ් බැරි එකක් තියෙනවා. දැන් මේ එතන විසිට් කෝස් කියන තැනට ක්ලික් කරාට පස්සේ අපිට ඒ ඔෆිෂියල් සයිට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන ඔක්කොම ඩීටේල්ස් හොයාගන්න පුළුවන්. මෙඩිසින් එක නෙමෙයි ඔයාලට කැමති එක. ඒ කියන්නේ ෆිසිකල් සයන්ස්, ෆැෂන්, බිස්නස් ස්ටඩීස් ඔයාලට ඕනෙම දේවල් මේකෙන් හොයාගන්න පුළුවන්. අර ෆිල්ටර්ස් ටික දාලා එතකොට ෆිල්ටර්ස් නැතුවත් කියන්න පුළුවන්. එහෙම දැම්මම ඔයාලට ලේසියෙන් හොයාගන්න ඔයාලා දන්නවනේ. ඒක තමයි. දැන් මම මෙතන එකක් සිලෙක්ට් කරලා තියෙනවා ඊට කලින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ සමහර යුනිවර්සිටිස් තියෙනවා මෙඩිසින් කරන ඒවා විශේෂයෙන් සමහර ඒවා තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටිස් ඒවා ඔයගොල්ලෝ ChatGPT එකෙන් හරි සර්ච් කරලා හරි බලන්න ප්‍රයිවට්ද පබ්ලික්ද කියලා මොකද ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ගවර්න්මන්ට් ඒවත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ටිකක් කොස්ට් එක වැඩි ටිකක් නෙමෙයි ගොඩක් වැඩි ඒ හින්දා ඔයාලා එක බලලා වෙරිෆයි කරගන්න. ඒ වගේම තමයි අර කලින් තිබ්බේ රතු පාටයට ක්ලික් කරන තැන එතනින් ක්ලික් කරාම තමයි මෙතනට ඔෆිෂියල් සයිට් එකට යන්නේ. එහෙම කරලා බලන්න ඔයාලත්. එහෙම ඔෆිෂියල් යුනිවර්සිටි සයිට් එකට ගියාම ඔයාලට ඕන කරන ඔක්කොම ඉන්ෆර්මේෂන් හොයාගන්න පුළුවන්. තව එකක් තමයි ඔයාලා මෙඩිසින් කරනවා නම් IMAT එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ මේ සයිට් එකෙන්ම තමයි. ඔයාලා මම කරන විදිහ පෙන්නන්නේ නැහැ. ඔයාලට ඕන ඒක මගෙන් අහන්න මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක රෙජිස්ටර් වෙන්නේ කියලා.
එතකොට මේ මන් දැන් කියන GCR කියන වෙබ්සයිට් එකෙන් තමයි ඔයාලා එන්ට්‍රන්ස් එක්සෑම් වලට රෙඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද කරන්න ඕනේ සිලබස් එක ඔක්කොම තියෙන්නේ. මම මේ කරන විදිහටම ඔයාලා සර්ච් කරලා බලන්න. ඒකට ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි IMAT කරනවා නම් තමයි ලංකාවේ කරන්න බැරි. ඒවට තියෙනවා දුබයි හරි ඉන්දියා හරි ගිහින් කරන්න ඕනේ. හැබැයි මේ අනිත් එන්ට්‍රන්ස් එක්සෑම්ස් කරනවා නම් ඔයාලට ගෙදර ඉඳලා කරන්න පුළුවන්. ඒකෙන් කැමරාස් තියන්න ඕනේ විදිහ, එයාලට බලන්න ඕනේ විදිහ, ඒ කියන්නේ ඔයාලා එක්සෑම් එක හරියට කරනවද කොහොමද කියලා බලන්න ඕනේ විදිහ. එයාලා අපිට ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒවා රිෆර් කරලා බලන්න. මේ සයිට් එකේ ඔක්කොම තියෙනවා. තව දෙයක් තමයි මේ සයිට් එකේ තියෙනවා ඔයාලට ඕනේ sample papers, ඒ කියන්නේ syllabus structure එක, ඒ හැමදේම තියෙනවා. ඒ හින්දා ඔයාලට මේක through මේක කියන්නේ මේක රිෆර් කරලා ඔක්කොම දේවල් හොයාගන්න. හරි. එතකොට දැන් මගේ ඩිග්‍රී එක ගැන කතා කරොත් sorry ඊට කලින් මම කියන්නේ එන්ට්‍රන්ස් එක්සෑම් තියෙනවා කියලා. එන්ට්‍රන්ස් එක්සෑම් නැති යුනිවර්සිටීස් තියෙනවා. ඒ කියන්නේ එන්ට්‍රන්ස් ෆ්‍රී එකයි මේ එන්ට්‍රන්ස් එක්සෑම් තියලා ගන්න ඒවා තියෙන. එන්ට්‍රන්ස් එක්සෑම් තියලා ගන්න ඒවා වල කම්පිටිෂන් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ළමයි පොඩි දෙනාවයි ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලා ගොඩක් ස්කෝර් කළොත් ඔයාලට යුනිවර්සිටි එකට මේ යන්න පුළුවන් වෙනවා. පබ්ලික් යුනිවර්සිටීස් වල ගැන තමයි මම කතා කරන්නේ. ප්‍රයිවට් යුනිවර්සිටීස් නම් ටිකක් ගණන් වැඩි. කොස්ට් එක වැඩි. මම යන්නේ පබ්ලික් යුනිවර්සිටි එකකට. ඊට පස්සේ දැන් මං ගැන කිව්වොත් මම ඇත්තටම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. මම ඒ වුණාට මේ ප්‍රොසෙස් එක ගැන දන්නවා. මොකද මම කලින් මම යන්න හැදුවේ වෙන යුනිවර්සිටි එකකට. ඒකෙන් මාව කන්සිඩර් කරේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. සෝ මට ඒ හින්දා මේවා ඔක්කොම හොයලා බලන්න ඒවා වුණා. පස්සේ කොහොම හරි මම වෙන යුනිවර්සිටි එකකට තමයි ඇප්ලයි කරේ. මම ගැන කිව්වොත් මම O levels කරලා තමයි ඉතාලියට ආවේ. මෙහේ ලංකාවට ගියේ නැහැ. ඒ හින්දා මම මෙහේ එක්සෑම් කරා. ඒ කියන්නේ මෙහි A levels කරා. A levels කරා කියන්නේ මෙහි තියෙනවා එක්සෑම් එකක් මතුරිතා කියලා. මම කරේ biological science stream එකකින්. මම ඉතාලියට ආවේ කොහොමද කිව්වොත් ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් මෙහි යනවා එනවා. මොකද ඒ වගේම තමයි මම මතුරිතා කරේ biological science stream එකේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ biology stream එකෙන් කියලා. ඒකෙන් තමයි මම කරේ. ඒකෙන් පාස් වෙලා මම IELTS කරා. IELTS කරලා මට මුලින්ම යන්න ඕනේ මෙඩිසින් කරන්න. මම මෙඩිසින් කරලා එක්සෑම් එක IMAT එක්සෑම් එක පාස් වුණා. මට හම්බුනේ පාදුවා යුනිවර්සිටි එක. එතකොට මම මේ ඉන්න තැන කියන්නේ මම මගේ ගෙදර තියෙන තැනත් එක්ක ටිකක් නෙමෙයි ගොඩක් දුර වැඩි මට ඒ යුනිවර්සිටි එක. ඒ හින්දා මම මේක give up කරා. මොකද මට ඉස්සර දුරක් හැමදාම travel කරන්න බැහැ. මම මොකද තනියෙන් ඉන්නත් කැමති නැහැ. කැමති කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම ඒක give up කරා. ඊට පස්සේ මම IMAT එක කරාදී කෝකටත් TOEIC කරලා තිබ්බා. TOEIC කියන්නේ TOEIC I තමයි තිබ්බේ. TOEIC I ඉංග්‍රීසි වලින් කරලා තිබ්බේ ඉන්ජිනියරින් කරන්න මේක මොකක් හරි වුණොත් කියලා. එතකොට මම ඉන්ජිනියරින් හරි යන්න පුළුවන්නේ. එතකොට මම ඊට පස්සේ කොහොමයි මගේ මම යුනිවර්සිටි එක මම යන්නේ යුනිවර්සිටි ඔෆ් පවියා. මම කරන්නේ ඉන්ෆර්මේෂන් ඩිග්‍රී එක ඉන්ෆර්මේෂන් ඉන්ජිනියරින් ඩිග්‍රී එකක්. මම TOEIC එක්සෑම් එක පාස් වුණා. පාස් වෙලා ඒකෙත් අර කම්පිටිෂන් එක තිබ්බා. ඒවෙන් අර ලකුණු පිළිවෙලට ගත්තේ. ඊට පස්සේ මම කොහොම හරි ඉන්ජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වුණා. ඒව තමයි මං ගැන කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ දැන් ඔයාලා මට බයින්න පා මම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා හිතුවා එහෙමයි කියලා. බට් මට අර කලින්මත් 4-5 සිලෙක්ට් කරලා තිබ්බා. ඒ කියන්නේ දන්නවනේ කොහොමත් කම්පිටිෂන් එක වැඩි. අනිත් ඉංග්‍රීසි වලින් කරද්දි කොහොමත් කම්පිටිෂන් එක වැඩි. මොකද ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා තියෙනවානේ. එහෙම හින්දා මම කොහොමත් යුනිවර්සිටිස් ටික සිලෙක්ට් කරලා තිබ්බා. මට එක යුනිවර්සිටි එකකින් මාව කන්සිඩර් කරේ මේ මම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඒ හින්දා මට මේ ප්‍රොසෙස් එක ඔක්කොම රිසර්ච් කරලා හොයලා බලලා ඒවා කරන්න වුණා. ඊටත් වඩා දැන් කන්ෆර්ම් වුණා මගේ මොකද යාළුවෝ ඉන්නවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා සමහරක් අය අයියලා ඉන්නවා මාස්ටර්ස් කරන්න ඇවිල්ලා යාළුවත් එක්ක කතා කරද්දී තමයි මේ දේවල් දැනගත්තේ. ඉතින් ඔයාලත් කැමති නම් එන්න මම නම් කියන්නේ මම කියන දේවල් නෙමෙයි ඔයාලත් හොයලා බලන්න. මම ලින්ක්ස් ටිකක් මේ හරි කියන්නේ හරි විදිහට කරගන්න නම් ඒ කියන්නේ හොඳ ඒජන්සි එකක් හරි නැත්නම් මේ තියනවානේ ඔයගොල්ලෝ සර්ච් කරලා බලලා හොඳ විදිහට කරන්න. එතකොට මේ එක්සෑම් වලට ඔයගොල්ලෝ රෙඩි වෙන්නේ කොහොමද කියලා අහුවොත් ඒකෙත් මේ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙනවා sample papers දීලා ඒ වගේම මේ සිලබස් එක. එතකොට ඒක යූස් කරලා ඔයගොල්ලන්ට ඒ කියන්නේ සිලබස් එක ඒවා මේවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව YouTube එකේ වීඩියෝස් තියෙනවා ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා questions ඒවා ඔක්කොම තියෙනවා. ඔයාලට ඒවා බලන්න පුළුවන්. IMAT එක්සෑම් එක කරනවා නම් ඒවට ඕන sources ඔක්කොම YouTube එකේ තියෙනවා. ගොඩක් කියන්නේ notes ඒවා නෝමන ඔක්කොම තියෙනවා. ඒ වගේම තමයි මේකේ ගොඩක් ඒ කියන්නේ ස්කෝලර්ෂිප්ස් ට්‍රාන්ස්පෝර්ට් වල වවුචර්ස් ඒවා හැම හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඇසෙට්ස් අර ESA එක කියලා මම ඩොකියුමන්ට් එකක් කිව්වේ. ඒකට මේ අනුව තමයි ඒවා හම්බෙන්නේ. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා නම් ඒක ගොඩක් හම්බ වෙනවා කියලා කියනවා මගේ යාළුවෝ. ඉතින් ඒවට ඇප්ලයි කරලා ඒ කියන්නේ ඔයාලට මෙහි يعني මෙහි 100% ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. ඇප්ලයි කරලා ඒවා හරියට කරගෙන හිම ආවොත්. තව දෙයක් තමයි මේක මගේ ෆස්ට් වීඩියෝ එකනේ. මොකද ඔයගොල්ලෝ මගෙන් ගොඩක් අය අහලා තිබ්බා. අපි කොහොමද ආවේ? කොහොමද මොකද යුනිවර්සිටි එක කොහොම කියලා. සෝ මට මේ වීඩියෝ එක හරියට හරි නැති වෙනත් පුළුවන්. ඒ වුණාට මම කියන්නේ තාම මගේ කියන්නේ මම මේ පළවෙනියට මේ වීඩියෝ එකක් කළේ. ෆස්ට් ටයිම් තමයි මේකත් මගේ හින්දාම හරි
කියන්නේ ඔයාලට තාම දැනගන්න දේවල් තියෙනවා නම් මගෙන් අයිත අහන්න. මම පුළුවන් විදිහට මම දන්න දේවල් ඔක්කොම ඔයාලට එක්ස්ප්ලেইন කරලා කියන්න. එහෙම නැත්නම් මගේ IG වලට හරි TikTok වලට හරි මැසේජ් එකක් හරි DM එකක් හරි එවන්න. තව දෙයක් තමයි ගොඩක් අය කියනවා ඉතාලියට ඇවිල්ලා වැඩක් නැහැ යුනිවර්සිටි හරි නැහැ එහෙම කියලා. එහෙම දෙයක් නැහැ. ඉතාලියේ තියෙන යුනිවර්සිටි හොඳයි ඒ වගේම ඔයාලට කෝස් ෆී එකත් අඩුයි. කියන්නේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියා UK වල සාමාන්‍ය එක සෙමෙස්ටර් එකකට විතරක් ලොකු ගාණක් යනවා. ඉතින් මෙහි කෝස් ෆී එක සෙමෙස්ටර් දෙකට කියන්නේ අවුරුද්දටම සමානමයි නවා යුරෝ 400. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඊට වැඩි අඩු වෙනත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ඔෆිෂියල් සයිට් එකෙන් බලන්න ඒකේ දාලා තියෙන ඔක්කොම මිනිමම් කෝස් ෆී එක to මැක්සිමම් කෝස් ෆී එක කොච්චරද කියලා. ඒකට ඔයාලට ඒක බලාගෙන අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් good luck to all. Bye.